everyone, welcome back to my YouTube channel. කොහොමද යාළුවනේ ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අද මම කියලා දෙන්න හදන්නේ ස්ට්‍රේට් කරලා කලර් කරලා ඩැමේජ් වෙච්ච කොණ්ඩයක් ඔයාට තියෙනවා නම් ඒ කොණ්ඩේ කොහොමද ආපහු නිරෝගී තත්ත්වයට අරගෙන එන්නේ කියලා. ඒ වගේම ඔයාට තියෙන ෆ්‍රීසි හෙයා එකක් නම් ඒ වගේ කොණ්ඩයකටත් මේ සත්කාරය ගොඩක් වැදගත්. අපි දැන් යමු කොහොමද මේ හෙයා මාක්ස් එක හදාගන්නේ කියලා බලන්න. ඉතින් අපිට මේ හෙයා මාක්ස් එක හදාගන්න කෙසෙල් ගෙඩියකුයි කොමාරිකා ඇති කැබැල්ලකුයි තිබ්බහම හොඳටම ඇති. මේකට ඔයාට ඕනම කෙසෙල් වර්ගයක් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ කොණ්ඩේ තික ප්‍රමාණය අනුව කෙසෙලුයි කොමාරිකායි ගන්න ප්‍රමාණය වැඩි කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට කෙසෙල් පොත්ත ඉවත් කරලා අපි දැන් මේක කැපලි වලට කපා ගන්න ඕන. මේ කෙසෙල් වල තියෙනවා හිස කෙස් වලට වැදගත් වෙන විටමින් A, B, C, E කියන සංඝටක. ඉතින් මේ හරහා තමයි ඔයාගේ කොණ්ඩේ වර්ධනය කරන්නේ, සිනිඳු කරන්නේ, වියලි බව නැති කරන්නේ. කෙසෙල් වල අඩංගු වෙන පොටෑසියම් හරහා තමයි හිස් කබලේ pH සමතුලිතතාවය රඳා පවත්ව ගන්නේ. ඒ වගේම හිස කෙස් වල සිනිඳු බව සහ නම්‍යතාවය වැඩි කරන්නත් කෙසෙල් දායක වෙනවා. දැන් අපි කොමාරිකා කෑල්ල කපාගෙන ඒකේ තියෙන මදේ කොටස පමණක් අරගන්න ඕනේ. හොඳටම මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන්ම කොමාරිකා ගන්නකොට උණු වතුරට දාලා අරගන්න. මොකද ඒකේ තියෙන අර කහපාට ජෙල් එක ගෑවුනොත් කසන්න බලනවා. ඉතින් මේ කොමාරිකා හරහා හිස කෙස් වැවීම ඊටාම වේගවත් කරනවා. හිසේ කැක්කුම පාලනය කරනවා. ඒ වගේම හිස කෙස් මුල් ශක්තිමත් කරනවා. කොණ්ඩය ඝනකම් කරනවා. ඉතින් අපි මේ දෙකම සමාන ප්‍රමාණ වලින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. දැන් අපි හදන්නේ බ්ලෙන්ඩර් කප් එකට මේ ටික දාගන්න. දැන් මේක පේස්ට් එකක් වෙනකල් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. කෑලි හිටින් නැති වෙන්න අනිවාර්යයෙන්ම බ්ලෙන්ඩ් කරගන්න ඕන. කෝකටත් පෙරලා අරගන්නවා නම් ගොඩක්ම හොඳයි. මොකද මේ පේස්ට් එක කෑලි කෑලි කොණ්ඩේ හිට්ටොත් යවා ගන්න අමාරු නිසා පෙරලා අරගත්තත් කමක්. ඉතින් මේ බනානා හෙයා මාක්ස් එකෙන් ඔයාගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා තියෙන කොණ්ඩයක් නම් හොඳ නිරෝගී කොණ්ඩයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ හෙයා මාක්ස් එක ෆ්‍රීසි හෙයා එකට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ සත්කාරයක්. ඔන්න දැන් මං බනානා හෙයා මාක්ස් එක හදාගෙන ඉවරයි. හොඳින් බ්ලෙන්ඩ් කරගත්තා. දැන් මම මේ පේස්ට් එක වෙනත් භාජනයකට දාගන්නවා. ඔයාලා දාගන්නකොට අනිවාර්යයෙන්ම පෙරලා දාගන්න. ඉතින් දැන් අපේ බනානා හෙයා මාක්ස් එක රෙඩි. දැන් ඉතින් තියෙන්නේ ගා ගන්න තමයි. මේක ගෑවට පස්සේ අපි කොණ්ඩේ හොදනකොට ෂැම්පු නොදා හොදනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මේක ගාලා විනාඩි 30ක් 45ක් අතර කාලයක් ඉඳලා තමයි අපි මේක හොදලා දාන්න ඕන. ඔන්න මම මේ විදිහට බනානා හෙයා මාක්ස් එක මගේ කොණ්ඩේ ඇප්ලයි කරගත්තා. මේක ඇප්ලයි කරගන්නකොට මේ වගේ බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක්ම ලේසි. බ්‍රෂ් එකක් නැත්නම් අතින් ගා ගන්න උනත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ගා ගන්නකොට සම්පූර්ණ කොණ්ඩෙම ගා ගන්න ඕන. ඉතින් මේක සතියකට එකපාරක් හරි කරලා බලන්න. හොඳම රිසල්ට් ගන්න නම් ඒ විදිහට දිගටම කරලා බලන්න. ඉතින් අදට ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ස්තුතියි.